SMI ආයතනය ගැන දැනගන්න ආවේ. ඔව්. අයිබෝවන්. කරුණාකර අධ්‍යක්ෂතුමාව හම්බෙලා දැනගන්න ඕන කියලා හිතුවා. ඕකේ. හොඳයි සන්තෝෂයි. ඔබගේ පැමිණීම. මම SMI ආයතනය හොයාගෙනමයි ආවේ. ඔව්. මට කරුණාකර අධ්‍යක්ෂතුමාත් එක්කත් කතා බහ කරන්න හිතුණා. මේ ඉන්නේ SMI ආයතනයේ කරුණාකර අධ්‍යක්ෂතුමා දුෂ්පන්ත සමන් කුමාර මහත්මයා. අපි දකිනවා සමන් කුමාර මහත්මයා මේ SMI ආයතනයට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියාව ස්ථිරයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උන්ට රැකියාව අවස්ථාවක් වෙළඳපොළ තුල රැකියා ක්ෂේත්‍රය තුල ලැබෙනවා. මොකද්ද මේකේ තියෙන රහස? ඔව් ඇත්තටම නිමේෂ නේද ඔබතුමාගේ නිමේෂ මේ SMI එකේ අපි දැන් අවුරුදු 21ක් වෙනවා වෙනකොට පටන් අරගෙන. ඒතර මේ කාල සීමාව මම එතින්නම් වාඩේ පොඩි හැඳින්වීමක් කරුවා. අපිත් එක්ක දැනට 113ක් විතර ස්ටාෆ් එකක් අපිත් එක්ක වැඩ කරනවා ශාඛා පහෙම. එතකොට මෙතනදී මම හිතනවා දැන් 20000කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුදු 21 තුලදී ට්‍රේනින් වෙලා එළියට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ අයගේ ඒ විශේෂත්වය තමයි මේ දරුවන් ගන්න සහතිකය ඉන්ටර්නැෂනල් වැලිඩ් සහතිකය. ජාත්‍යන්තරව ලොකු පිළිගැනීමක් තියෙනවා නේ. ජාත්‍යන්තරව පිළිගත් සහතිකය. ඒ කියන්නේ මේකේ NVQ level 3 ඒ වගේම 4 මේ මට්ටමට යන සහතික තමයි මේ දරුවන්. එකම පාඨමාලා ඇතුලේ නේද? එකම පාඨමාලා ඇතුලේ. එතකොට NVQ 3 මට්ටමින් ඉවර වෙන දරුවන් ඉන්නවා. ඒ වගේම 4 මට්ටමට යන දරුවන් ඉන්නවා. එතකොට මේකේ තියෙන මේ සහතිකයේ තියෙන වැලි දෙකත් එක්ක ඒගොල්ලන්ට රැකියා අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් එක අපි හැම දරුවෙකුටම රැකියාව දෙන එක ස්ථිරයි. ස්ථිරවම මේ සෑම දරුවෙකුටම අපි රැකියාවම අරගෙන දෙනවා. ඒකේ තියෙන තව දෙයක් තමයි අපි මේක තවදුරටත් ඉම්ප්‍රූව් කරන්න සාර්ථක කරගන්න හිතලා අපි මැලේසියාවේ ආරම්භ කරා අපේම කෙයාගියෝ සෙන්ටර් එකක්. SMI Age Care Center කියලා මැලේසියාවේ ආරම්භ කරා. මේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක මැලේසියාවේ ලංකාවේ වගේ නෙමෙයි මහා මේ කියන්නේ විශාල ඉල්ලුමක් තියෙනවා. වැඩිහිටි අය වැඩි. ඒකත් එක්ක වැඩිහිටි අය ගොඩක් ඉන්නේ වැඩිහිටි නිවාසවල. ඉතින් ඒක නිසා ඒක හැබැයි කම්ෆර්ටබල් තියෙන්න ඕනේ ලංකාව වගේ නෙමෙයි. ඊට වඩා ගොඩක් ස්ටෑන්ඩඩ් මට්ටමේ යන්න ඕනේ. ඉතින් ඒක අපි මේ මට්ටමටම මේනකොට හදලා ගිය ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 12 අපි ඕපන් කරා ඒක. ඒක හරි සාර්ථකයි. අපි මෙහි ඉගෙන ගන්න දරුවන්ම තමයි කියන්නේ සාර්ථකව පුහුණුව අවසන් කරලා NVQ level 4 තියන දරුවන්ට අපි ඒ අවස්ථාව දීලා තියෙනවා දැන්ට ඒ රැකියාව අවස්ථාවක්. දැන් රටවල් රසක නියෝජිතයෝ ඇවිල්ලා මෙහි ඉන්ටර්වියුස් වලට කියන්නේ ඉන්ටර්වියුස් වලට දරුවන් තෝරාගැනීමක් සිදු කරනවා නේද? කොහොමද මේ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්නේ? අද උදේ ආවා එක පාටි එකක් ඒ කොරියන් වලින්. ඒ වගේම දැන් හෙට එන්න ඉනවා තව ජපාන් ටීම් එකක්. ඒගොල්ලොත් එන්නේ ලංකාවට මේ භාෂාව තියෙන කට්ටියව ගන්න එහාට. ඒ කියන්නේ කෙයාගිව කෝස් එක කරලා එහෙම නැත්නම් නර්සින් කෝස් එක කරලා NVQ level 3 4 තියෙන කට්ටිය ඒ අය ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගෙන තියෙනවා නම් ඒ කට්ටිය ගන්න කැමතියි. මොන වගේ රටවල් වලින්ද වැඩි ඉල්ලුමක් තියෙන්නේ? වැඩි ඉල්ලුමක් දැන් ජපාන් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ජපානට මම ගියා. ජපානයේ මේට මාස 6කට වගේ කලින් ගියා. ඒකේ ප්‍රතිඵල තමයි දැන් ඔය එන්නේ. දැනට මේ වෙනකොටත් ජපානයේ ගිහිල්ලා අපේ SMI දරුවන් සෑහෙන පිරිසක් ඉන්නවා. එහෙ වැඩ කරන එක වර්ක් කරගෙන යන බොහොම සාර්ථකව. එතකොට මේ ජපානය වගේ රටකට යනකොට පොඩි භාෂාමය වශයෙන් විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒකටත් ක්‍රමයක් තියෙනවා නේද? තියෙනවා. අපි දැන් මෙහෙ SMI ආයතන බ්‍රාන්ච් 5ක් තියෙනවා. විශේෂ බ්‍රාන්ච් පහේ අපේ මේ ගම්පහ තියෙනවා. ඒ වගේම විස්සාවෙල්ල, පේරාදෙනිය, දඹුල්ල, ගාල්ල මේ වගේ බ්‍රාන්ච් පහක් අපේ දෙවෙනි පුරා තියෙනවා නේද? ඔව් බ්‍රාන්ච් පහක් යනවා. මේ බ්‍රාන්ච් පහේම දැන් අපි මේ ලැන්ග්වේජ් එක බ්‍රාන්ච් 3ක දැන් පටන් අරගෙන තියෙනවා. දැන් අනිත් බ්‍රාන්ච් දෙකත් අපි පටන් ගන්න යන්නේ. ඒ වගේම දැන් ඒ පටන් අරගෙන නැති මේ බ්‍රාන්චස් වල ඒ දරුවන් ඒ පළාත්වල ගිහිල්ලා තියෙන මේ ලැන්ග්වේජ් ස්කූල් වලින් භාෂාව දැන්ට කරගෙන යනවා. නමුත් අපි දැන් මේ ඉදිරි මාසයක් වගේ ඇතුළත අපි පටන් ගන්නවා අනිත් බ්‍රාන්ච් දෙකෙත් ගාල්ල එහෙම පටන් අර ගන්නවා මේ භාෂාව ජපන් භාෂාව. දැන් මේ හෙද වෘත්තිය සහ මේ උපස්ථායක කියන වෘත්තීන් දෙක ආවට ගියට කරන්න පුළුවන් යන්නේ මේ බොහොම ලොකු ගරුත්වයක්
තිබිය යුතුයි, ආදරයක් තිබිය යුතුයි, මානසිකත්වයක් තිබිය යුතුයි. එතකොට මෙවැනි තත්ත්වයකට මේ වෘත්තිකයන්ව පත් කරන්න ලොකු වගකීමක් SMI ආයතන සතුව තිබෙනවා. ඒක අභියෝගයක්. ඒ අභියෝගය කොහොමද ජයග්‍රහණය කරන්නේ? ඔව් ඒකට මම මෙහෙම කිව්වොත් නෙවෙයි. ඒකට සුසුකම් ලැබපු, ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් ඒ අවශ්‍ය ඒ පුහුණුව ලැබලා ඒකට සුදුසුම පිරිසක් තමයි අපිත් එක්ක ඉන්න සම්පත්දායකින් හැටියට. වෛද්‍යවරුන් ඇතුළු ඒ ටියුටර්ස් ටීම් එක ගත්තාම ඇත්තටම හරි දක්ෂ ටීම් එකක් මට ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ අපි ලැබුව ලොකුම ජයග්‍රහණය. ඒ හරහා අපේ දරුවන්ට දෙන මේ ඉන්වික්‍යු ලෙවල් 3 4 කියන මේ මට්ටම් වල සහතිකයට විතරක් සීමා වෙලා නැහැ. ඒ සහතිකයට වඩා දැනුමක් ඒ තියෙන න්‍යායාත්මක සහ ප්‍රායෝගික කියන්නේ තියරි ප්‍රැක්ටිකල් තියෙන පැය ගන්නට එහා අපි දරුවන්ට නායකත්වය, ටීම් වර්ක්, ලීඩර් කෙනෙක් හැටියට කොහොමද වැඩ කරන්නේ, මේ හැම දෙයක්ම අපි මේ අර සිලබස් එකේ නැති කොටසකුත් ළමයින්ට එකතු කරලා තමයි දරුවන්ව හදලා එළියට දාලා තියෙන්නේ. හොඳයි. එතකොට දැන් දරුවෙක්ගේ ජීවිතය වෙනස් කරගන්න හොඳම තෝතැන්නක් බවට SMI ආයතනය පත් වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද ඒකට ඊළඟට දරුවන් ගොඩක් අපහසුතාවයට පත් වෙන කාරණේ තමයි විදේශ රටකට යන්න ගියාම හරි තැනක් හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. අපි සල්ලි බැඳලා අපිට සල්ලි වල ප්‍රශ්නයක් වෙයිද, මේක යන්න පුළුවන් වෙයිද කියලා සැකයක් සමහර අවස්ථාවලදී වෙනවා. ඉතින් සමහර දරුවන්ට එහෙම අවස්ථා වෙලක් තිබ්බා. මේකට උත්තරයක් හැටියට තමයි අපි SMI එකෙන් SMI Foreign Employment Agency කියලා බිස්නස් අපි ආරම්භ කරා. දැන් වසර 5කට කලින්. එතකොට ඒකෙදී මේ ඒ ඒජන්සි එක තුලට දැන් අපි ඒකට ජොබ් ඕඩර්ස් ගෙනල්ලා නීත්‍යානුකූලව දරුවන්ව විදේශ රටවල තියෙන රැකියාව සඳහා යොමු කිරීමේ බලයලත් ආයතනයක් හැටියට අපි පත් වෙලා ඉවරයි. ඒක නිසා ඒ හරහා දැනටමත් අපි විදේශ රටවල් වලට දරුවන් යවලා තියෙනවා. දැන්ටත් යවනවා. දැන්ට ඒ වගේම රටවල් ගණනාවක් එක්කම දැන්ට අපි ඉදිරියට ජොබ් ඕඩර්ස් ගන්න කටයුතු කරගෙන යනවා. මම හිතනවා මේක බොහොම සාර්ථක වැඩපිළිවෙලක්. දරුවන්ට දරුන්ගේ අනාගතය කිසිම බයක් සැකක් නැතුව SMI ආයතනයට ඇවිල්ලා මෙතනින් පුහුණුව අරගෙන මෙතනින් පිළිගත්ත සහතිකයක් අරගෙන විදේශ රටකට ආයතනය තුලින්ම යන්න පුළුවන් අවකාශය අපි හදලා ඉවරයි දැන්. ඒක මම හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා. ආයතනයක් හැටියට අපි ජයග්‍රහණය කරලා තියෙනවා. දරුවනුත් මේ කෝස් එක කරා කියන්නේ එයාලගේ අනාගතයත් බොහොම පැහැදිලි ශක්තිමත්ව ඒ බලාපොරොත්තු කඩ වෙන්නේ නැතුව සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවක්. සහ තවත් පැත්තකින් දෙමව්පියන්ටත් ලොකු සතුටක් විඳින්න පුළුවන් අවස්ථාවක්. කියන්නේ කාලය, මුදල්, ශ්‍රමය මේ හැමදේම ඉතුරු කරගෙන ජීවිතේ හීනවලට යන්න පුළුවන් අවස්ථාවක් තමයි SMI ආයතනය හරහා මේ ලබා දෙන්නේ. අපිත් ඒ කතා බහට එකතු වුණේ දුෂ්මන්ත සමන් කුමාර මහත්මයාහි කල්පනාකරන අධ්‍යක්ෂතුමා. මේ ගැන කතා කරන තවත් දේවල් තියෙනවා. අපි හොයලා බලමු මේ ආයතනයේ තවත් දරුවන්ට ලැබෙන මේ ශිෂ්‍යයන්ට ලැබෙන අවස්ථාවන් මොනවද කියලා. බොහොම ස්තුතියි. right. Thank you. යන්නද?